සුබ දවසක් කියලා පිළිගන්නවා සියලු දෙනාම මගේ කවි YouTube channel එකට අදත් ආදරෙන් ගෞරවයෙන්. ඉතින් අද අපි බලමු අඟල හෝ අඟල් එකමාර උස රබර් සෙරප්පුවක් කොයි විදියටද කෝඩ් කරගන්න පුළුවන් කියලා. මුලින්ම අපි කරන්න ඕනේ අපිට පබළු අමුණ ගන්න ඕමනා වෙනවා මේ කෝඩ් එකට. කෝඩ් එකේ මුල ටිකක් ලයිට් කරලා අරගෙන පබළු ටික අමුණ ගන්න මේ විදියට. ඔබ කැමති වර්ණයකින් පබළුව කෝඩ් යොදා ගන්න මේ ඩිසයින් එක කරගන්න. ඉතින් මම පබළු 10ක් යොදාගෙන තමයි මේ ඩිසයින් එක කරලා තියෙන්නේ. අපි දැන් කරන්න ඕනේ ලිපර් එකට කෝඩ් එක සවි කරගන්න එක. ඉතින් මේක වෙනද වගේ අපිට සවි කරගන්න විදිහක් නැහැ. කෝඩ් එක ඒ හින්දා අපි මේ විදිහට අලවලා ගමු. ගම්ලේ එකක් දාලා මේ විදිහට කෝඩ් එක ටිකක් උඩට කොටසක් අලවලා ආපහු එතනින් නමලා ගන්න. කෝඩ් එක කරකවලා ගම් දාලා අලවලා ගන්න. මෙතන ඉඳලා අපි සාමාන්‍ය ලිපර් එකක් කෝඩ් කරගන්න විදියට ලිපර් එක කෝඩ් කරගන්න. ඉතින් මේ ලිපර් එකේ අඩිය උස නිසා අපිට කෝඩ් නූල ලිපර් එකේ අඩියට සවි කරගන්න විදියක් නැහැ. ඒක නිසා තමයි අපි අලවලා ගත්තේ. ඉතින් ඒක නිසා මතක තියාගන්න ලිපර් එකේ පටිය දිගටම ගම්ලේ එකක් දාන්න. කෝඩ් එක හොඳට සවිමත්ම බැඳෙන්න ඕන ලිපර් එකේ පටියට. ඒ වගේම මතක් කරන්න ඕන වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඔයාගේ යාළුවන්ටත් බලන්න, වීඩියෝ එක share කරන්න. අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් 076 59 99 548 කියන මගේ WhatsApp නම්බර් එකට message එකක් තියන්න. මේ විදියට ලිපර් එකේ පටියේ භාගයක් වෙන්න කෝඩ් කරගෙන අපි පබළු එකින් එක සවි කරගමු මේ කෝඩ් එකට. ඉතින් පබළුව හොඳට තියලා තද කරලා මේ විදිහට සවි කරගන්න. ඊට පස්සේ කෝඩ් නූල් වාර 3ක් ආයෙ කෝඩ් කරලා ඊළඟ පබළුව අපි අල්ල ගන්න ඕනේ. ඉතාමත් පැහැදිලිව ඔබට පේනවා ඇති පබළු එකින් එක ලිපර් එකට සවි වෙන විදිය. මම ඔබට කියන්නේ කාන්තාවක් විදියට අපි ගෙදර දොරේ වැඩ කටයුතු කරගන්න ගාම බබාලගේ වැඩත් කරගෙන මේ විදියට Tamanටම කියලා ආදායම් මාර්ගයක් හදාගමු. ඊටාම් පහසුවෙන් ඊටාම් සුළු මුදලකින් පටන් ගන්න පුළුවන්. ඉතින් මේ විදියට ලිපර් එක කෝඩ් කරන ගමන්ම එහා පැත්තේ පටියට අවශ්‍ය කරන වර්ණය මම මේකට අලව ගන්න හදන්නේ. ඉතින් මේ විදියට ගම්ලේ එකක් යොදලා අනිත් කෝඩ් එක මම අලව ගන්නවා. ඔබට පේනවා ඇති දම්පාට වර්ණයෙන් කෝඩ් එකක් අලවලා ඒ කෝඩ් එක වැහෙන්න පබළු අල්ලන ගාම කෝඩ් කරගන්න. මේ විදියට ඔයගොල්ලන්ට පේනවා ඇති දම්පාට කෝඩ් එක පේන්නේ නැති වෙන්න නියපොතු වලින් තද කරලා හරියට කෝඩ් කරගන්න. මේ විදියට පබළු එකින් එක කෝඩ් නූල් වාර 3න් 3ට සවි කරගන්න ලිපර් එකට. ඔයගොල්ලන්ට පේනවා ඇති ඊටමත් ලස්සනට ලිපර් එක කෝඩ් වෙනවා. ඉතින් මේ විදියට ලිපර් එකේ මුලට අවසාන පබළුව එන විදියට කෝඩ් කරගන්න. හරියට කෝඩ් නූල් වාර 3න් 3ට අපි මේක පබළු ඇල්ලුවොතින් පටියේ මැද කරුවට හරියටම අවසාන පබළුව එනවා. ඉතින් මේ විදියට කෝඩ් කරගන්න. ඉතින් මේ විදියට මේ පැත්තට පබළු ටික අල්ලලා ඉවර වෙලා රෝස් පාට කෝඩ් එක කපලා එහා පැත්තේ පටියට තියලා ගම්ලේ එකක් දාලා අලව ගන්න. ඊට පස්සේ කලින් විදියටම රෝස පාට පටිය වැහෙන විදියට දම් පාට පටියෙන් කෝඩ් කරගන්න සාමාන්‍ය විදියටම. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් මම ආයෙත් කියනවා ඔයගොල්ලන්ට වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, යාළුවන්ටත් බලන්න, share කරන්න. අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් 076 59 99 548 කියන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් තියන්න. ඉතින් මම කලින් කිව්වා වගේම මේ ලිපර් එකේ නැබ් එකට මේ කෝඩ් එක සවි කරගන්න විදියක් නැහැ. ඒක නිසා අපි ගම්ලේ එකක් දාලා මේ විදියට ලිපර් එකේ පටියට අලව ගන්න ඕනේ. කරකවලා ආපහු කෝඩ් කරපු තැනට මේ නූල ගන්න. අරගෙන එතන ඉඳලා ආපහු ඒ නූලම කරකවලා අරගෙන කෝඩ් කරන්න. ආපහු නූල ගැලවිලා ඇදිලා එන්නේ නැති වෙන්නයි එහෙම කරන්නේ. අපි ඒ නූලම කරකවලා අරගෙන ඒ කෝඩ් නූල් පටි දෙකම වැහෙන්න
නියපොතු වලින් තද කරලා ලස්සනට කෝට් කරගන්න ඕන. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් මේ විදියට නියපොතු වලින් තද කරලා කෝඩ් නූල් දෙකම වැහෙන්න ලිප එකේ පටිය මුලටම කෝඩ් කරගන්න. ඉතින් අපි පටියට ගම් දාලා තියෙන නිසා කෝඩ් එක සම්පූර්ණයෙන්ම ඇලෙනවා. පටියට ගැලවිලා ඇදිලා එන්නේ නැහැ. ඉතින් මේ විදියට පටිය මුලටම කෝඩ් කරලා ඉතුරු වෙන කෝඩ් නූල් කෑල්ල පටිය හැට පැත්තට දාලා B6000 ගම් එක දාලා අලව ගන්න. ඕගොල්ලන්ට පේනවා ඇති ලිප එක ලස්සනට කෝඩ් වෙලා තියෙනවා. ඉතින් මම නැවතත් මතක් කරනවා වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරන්න, bell icon එකත් all කරලාම තියාගන්න. like එකක් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. විශේෂයෙන්ම යාළුවන්ට බලන්න වීඩියෝ එක share කරන්න කියලා පුංචි ඉල්ලීමක් කරනවා. ඉතින් හැමදාමත් වගේ මේ වගේ වටිනා වීඩියෝ මම අරගෙන එනවා. මම ඔබට කියන්නේ හැම වෙලාවෙම මේ වගේ අලුත් දෙයක් කරන්න උත්සාහ කරමු. ගිහින් එන්නම් සුබ දවසක් සියලු දෙනාටම. නැවත හමු වෙමු මේ වගේ ලස්සන වීඩියෝ එකකින්.